Hai hai යාළුවනේ සුබ දවසක් වේවා හැමෝටම. ඉතින් ෆලෝ කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. අපි අදත් ආවේ හෙවි වෙහිකල් එකක් පිළිබඳව ඔයාලට අලුත් තොරතුරු ටිකක් ගේන්න. එහෙනම් ඉක්මනින්ම අපි වීඩියෝ එකට යමු. මේ තියෙන්නේ හම් රෝලක්. මේක ලොකු රෝලක් නේ, පොඩි රෝලක්. මේ පිළිබඳව අපි ඔයාලට පොඩි විස්තරයක් ලබා දෙන්නම්. ඉතින් මේකේ වැඩ කරන්න ඉතින් එච්චර ලොකු අමාරුවක් නෑ. මොකක් මේ මැෂින් එකේ වැඩ කරලා තියෙනවා. මේ තියෙන්නේ පැනල් එක. අපි නැගලා බලමු මොකද මේකේ විස්තරය කියලා. මෙතනින් තමයි යතුරු දාන්න තියෙන්නේ. යතුරු දාලා මෙතන පැනල් යතුරු දාලා ස්ටාර්ට් කරාම ලයිට් ඔන් වෙනවා. ඊට පස්සේ මේ තියෙන පාකින් එක මෙතන. මේ පාකින් ලයිට් එක පත් වෙනවා. මේක ඔබවම මැෂින් එක ඉස්සරහට පස්සට යනවා. නැත්නම් ඒ පාකින් ලයිට් එක ඔෆ් කරේ නැත්නම් වාහනේ ඉස්සරහට පස්සට යන්නේ නැහැ. මෙතන තියෙනවා වයිබ්‍රේෂන් එක. මේක එකපාරක් කියපුවාම ඉස්සරහා වයිබ්‍රේෂන් එක වැඩ, පිටිපස්සට යනකොට රිවර්ස් එකට යනකොට ආයි මේක කියපුවාම පිටිපස්සේ වයිබ්‍රේෂන් එක වැඩ. තව පාරක් කියපුවාම දෙකම එකපාර වැඩ කරනවා. තියෙන වැඩේ අනුව තමයි ඉස්සරහ එක දානවද පිටිපස්ස එක දානවද එහෙම නැත්නම් දෙකම දාගෙන යනවද කියලා තීරණය කරන්න වෙන්නේ. මේ තියෙන ඉමර්ජන්සි බටන් එක. මේ තියෙන්නේ ඉස්සරහට පස්සට යන ඒක. මේක සම්පූර්ණයෙන්ම හයිඩ්‍රොලික්. ස්පීඩ් එක වැඩි කරගෙන මෙතනින් තමයි ස්පීඩ් වැඩි කරන ඇක්සලරේටර් එක තියෙන්නේ. මේ තියෙන ඇක්සලරේටර් එක. ඒක ඇක්සලරේටර් එක. වයිබ් යන ගමන් පොඩ්ඩක් යන්න දීලා මෙතන තියෙන වයිබ්‍රේෂන් බටන් එක දෙපැත්තෙම බටන් එක එකපාරක් ටච් කරාම වයිබ්‍රේෂන් එක වැඩ. මේ තියෙන හයිඩ්‍රොලික්. මේ තියෙන කූලන්ට්. මේ පැත්තෙන් තියෙනවා ඩීසල් දාන්න. මෙතන තියෙනවා එයා ෆිල්ටර් එක. ඩීසල් දාන තැනක් පෙන්නන්නම්. මේ තියෙන ඩීසල් ගේ මෙතන මේ තියෙන ඔයිල් කූර. ඉතින් මේ පතන කරන වැඩ ටිකක් තියෙනවා. ඔයිල් බලන්න, වතුර බලන්න, ඒකට ඩීසල් තියෙනවද බලන්න. මේවා ඩේලි කෙරෙන්න ඕන දේවල්. එහෙමනම් අපි වැඩ කරන විදියත් බලාගෙනම යමු. ෆලෝ කරලා ෂප් එකක් දෙන්න. ජය වේවා.